හෙලෝ කොහොමද ඔයාලට අද මං අරන් ආවේ ඇත්තටම ඔයාලට වැදගත් වෙයි කියලා හිතන වීඩියෝ එකක්. මොකද්ද කියලා කිව්වොත් රුමේනියාවේ අපි අලුතෙන් ෆෝන් එකක් ගන්න ගියාම කොහොමත් ඒක ගොඩක් විදමක් යන වැඩක්. ඒක නිසා මම අද හිතුවා අරන් එන්න මේ අලුත් ෆෝන් එකකට මේ මිදල මුරකට වඩා ගොඩක් ලාභ ඒ වගේම මේ කන්ඩිෂන් තියෙන හොඳ ෆෝන් ගන්න තියෙන ෂොප් එකක් තියෙනවා ළඟ. අපි මේ ඒකට යන ගමන් මම මේ ඔයාලට පෙන්නන්නේ විස්තරي. අපි ගිහිල්ලා බලමු මේ වීඩියෝ එක කොහොම වේද, ෂොප් එකේ ප්‍රයිස් කොහොමද ඒක කියලා. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා හැමෝටම ආදරෙන් මතක් කරනවා. ඒත් වගේම මගේ පොඩි ඉල්ලීමක් තියෙනවා. මගේ වීඩියෝ සබස්ක්‍රයිබ් නොකර බලන කවුරු හරි ඉන්නවනම් පුළුවන් නම් සබස්ක්‍රයිබ් කරලා පොඩි සහයෝගයක් දෙන්න. ඒ වගේම සබස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා දකුණු අත පැත්තේ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි වීඩියෝ එක ඉස්සරහදී හමු වෙමු. අපි ඇවිල්ලා ඉන්නේ ෂොප් එක ළඟට. ෂොප් එකේ නම නම් මැග්නෝල් කියලා එකක්. ඒක එක්ස්චේන්ජ් ෂොප් එකක්. ඒක තියෙන්නේ ඇත්තටම සිබියු වල සොපි සිටි නේ. මම දැන් ඔයාලට පෙන්නන්නම් ඒ ෂොප් එක. මේ තියෙන ෂොප් එක මැග්නෝල් අමානෙට් ෂොප් එක්ස්චේන්ජ් කියලා. මේක ඇතුළට තමයි අපි යන්න ඕනේ. අපි ඇතුළට ගිහිල්ලා බලමු. අපි දැන් ෂොප් එකට ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන ෂොප් එකේ තියෙන අයිටම්ස් ඔයාලට පේන තියෙන මෙතන iPhone තියෙනවා. කන්ඩිෂන් එක එහෙම කොහොමද කියලා ඔයාලට. ඇත්තටම මෙතන මේ හොඳම දේ කියන්නේ මෙයාලගේ මේ ෆෝන් වලට වොරන්ටි එකක් දෙනවා. ඒක වොරන්ටි එකක් කියන්නේ අවුරුද්දක මාස 6ක වොරන්ටි එකක් දෙනවා. ඒක තමයි මෙයාලා වැදගත්ම නම. ඒත් එක්කම මෙතන අපිට ඒ කියන්නේ අපි පාවිච්චි කරන ෆෝන් එක තියෙනවා නම් ඒ ෆෝන් එක වුණොත් දීලා ඔයාලට මෙතන පේන ඕන ෆෝන් එකක් ගන්න පුළුවන්. ඒකෙන් මදි ගාන අපි අතින් කෑෂ් කරලා එහෙම කරගන්න පුළුවන්. අපි බලමු දැන් iPhone 16 එකේ ප්‍රයිස් එක කොහොමද කියලා. මේ ඔයාලට පේන ඇති iPhone 16 එක වෙනවා 2999 ලේ. මම මේක ඔයාලට දාන්නම් ඩිස්ප්ලේ එකේ. iPhone 16 Pro Max එක තියෙනවා. ඒකේ බැටරි හෙල්ත් එක 92යි. ඒක වෙනවා ලේ 3999ක්. ඒත් එක මෙතන තියෙනවා තව iPhone 16 තියෙනවා, iPhone Air එක තියෙනවා. මෙතන තියෙන iPhone Air එක මේ තියෙන්නේ. ඒක වෙනවා 4099ක්. ඒත් iPhone 17 Pro එක තියෙනවා. Pro Max එක තියෙනවා. Pro Max එක වෙනවා මෙතන බැටරි හෙල්ත් එක 100ක් එක්කම මෙතන වෙනවා 6299ක්. ඒත් එක්ක මෙහා පැත්තේ තියෙන Pro Max එක ඒකත් වෙනවා 6399 එකේ 100ක් බැටරි තියෙනවා. මෙතන තියෙන බ්ලූ කලර් එක ඒක වෙනවා 6299ක්. ඒත් එක්කම තව තියෙන iPhone 14 එක තියෙනවා. iPhone 14 Pro එක වෙනවා 2599ක්. ඒක බැටරි හෙල්ත් එක 182යි. ඊට අමතරව iPhone 15 එක තියෙනවා 128GB බැටරි හෙල්ත් එක 187යි. ඒක 2199ක් වෙනවා. ඒ වගේම මෙතන තියෙන තව iPhone 16 Pro එක 128 ඒක 3999ක් වෙනවා. බැටරි හෙල්ත් එක එකේ තියෙන 197ක්. ඊට එහා පැත්තේ තියෙනවා 16 Pro එකක්ම. ඒකේ බැටරි හෙල්ත් එක 191යි. ඒක 3799ක් වෙනවා. මම මේවල ප්‍රයිසස් ඔයාලට දාන්නම් ඩිස්ප්ලේ එකේ. ඒත් එකම අපි බලමු දැන් Samsung කොහොමද කියලා. මෙතන තියෙනවා Samsung Galaxy S25 Ultra. ඔයාලට පේනද ඒක වෙනවා 3799ක්. ඒකත් එක්කම එහා පැත්තේ තියෙනවා
සිල්ව එක ඒකනවා ඒකත් 3999ක් කියනවා. ඊට වන තව එකක් තියෙනවා S25 Ultra එකත් 3999යි. ඊට පස්සේ තියෙනවා මෙතන ඔයාලට පේනවා ඇති S24 එක තියෙනවා. S24 එක වෙනවා 1850 ඒත් එක්කම එතන පල්ලෙහාත් තියෙනවා එකක් S24 එක වෙනවා එතනත් වෙනවා 1999ක්. මෙතන තියෙනවා ග්‍රීන් කලර් එක S25 ප්ලස් එකක් ඒක වෙනවා 2790ක්. ඔහොම තමයි මෙතන තියෙනවා S20 sorry Galaxy A23 එක වෙනවා ඒක වෙනවා 699ක්. ඒක මම කියවලට අර අතේ තියෙන ඕන ගානවල අපිට එහෙම විල්ලා යන්න පුළුවන්. මෙතන හොඳ ඒවා තියෙන ඒත් එක්කම අපිට අතේ තියෙන ගානවල දැන් මේ ෆෝන් එක වෙනවා Galaxy A34 එක ඒක 799ක් වගේ වෙනවා. ඊට පස්සේ අපි යමු Huawei තියෙන හරි Xiaomi එන Redmi 15C කියලා එක 529යි එන මොඩල් එක. ඊට පස්සේ ඊට එහා පැත්තේ තියෙන Honor එක Honor 400 Smart 4GB RAM එක ඒක 549යි. Asus එකක් තියෙනවා. Asus එක වෙනවා 3499. Google Pixel එක තියෙනවා මෙතන. Google Pixel 8GB එක තියෙනවා. sorry Google 8GB RAM එකක් තියෙනවා. ඒක 1699යි. ඊට එහා පැත්තේ දකුණු අත පැත්තේ තියෙනවා Google Pixel 9a කියලා ඒක 1499යි. ඒ වගේ තමයි ඉතින් මෙතන තියෙන ෆෝන්ස්. ෆෝන් විතර නෙවෙයි අතර මෙතන තියෙනවා. මේ ෆෝන් විතර නෙවෙයි ඒත් එක්ක මෙතන තියෙනවා ආල් පේනවත් දන්නේ PlayStation PS5 එක තියෙනවා. ඒක වෙනවා 1799ක්. මම ඔයාලට කලින් කිව්වනේ ඒක ගැරන්ටි ගැන. මෙතන මාස 12ක ගැරන්ටි එකක්. ඒ කියන්නේ අවුරුද්දක ගැරන්ටි එකක් මේගොල්ලෝ දෙනවා. ඒත් අමතරව මෙතන තියෙනවා ඒත් එක්ක S25 Ultra එක තියෙනවා ඒක 3999යි. ඊට එහා පැත්තේ එකක් තියෙනවා S25 Ultra එක වෙනවා ඒක නම් ඩිස්කවුන්ට් එකකුත් අද දාලා තියෙනවා. 4490ක 3799කට තමයි අද යන්නේ. ඒත් එක්ක මෙතන තියෙනවා Apple Watch ඒවලටත් ගැරන්ටි දෙනවා. මෙතනත් ගැරන්ටි තියෙනවා. එතන Apple Series 7 එක තියෙන එක 699යි. ඊට එහා පැත්තේ වෙනවා Watch SE එක වෙනවා 3rd generation එක 899යි. ඒත් එක්කම මෙතනත් තියෙනවා SE 3rd gen එක 999යි. මෙතන තියෙනවා Series 10 එක 1290යි. මෙතන වෙන Series 11 එක 1790යි. මෙතන තියෙනවා Samsung Galaxy Watch 4 එක තියෙනවා. ඒක නම් බර්න් ඩිස්ප්ලේ. ඒක ඩිස්ප්ලේ එකේ අවුලක් කියලා ඒගොල්ලෝ ගහලම තියෙනවා. ඒක 299ක්. මේ වගේ ගණන් ගන්නක ඔයාලට තේරුම්න්නේ නැහැ. ඊට පස්සේ මෙතන තියෙන Google Pixel Watch එක තියෙනවා. ඒක 399යි. ඊට එහා පැත්තේ තියෙනවා Bone Black කියලා එකක්. ඒක 999යි. ආයිත් අපි මේ පැත්තට එනකොට මෙතන තියෙනවා Apple Series එක Ultra 3 එක තියෙනවා 3199යි. Apple Series 11 එක තියෙනවා ඒක 1799යි. ඒත් එක්කම එහා පැත්තේ තියෙනවා Series 10 එක. ඒකේ බැටරි 100ක් තියෙනවා කියලා ඒගොල්ලෝ ගහලා තියෙනවා. ඒකෙත් 1290යි. ඊට පස්සේ මෙතන දාලා තියෙනවා ඩිස්කවුන්ට් යන ප්‍රයිස් එකක්. ඒ කියන්නේ Apple Series 9 එක. ඒකේ බැටරි 100යි. ඒක 1199 එක තමයි අද දෙන්නේ 969ට. 119.18ක ඩිස්කවුන්ට් එකක් යනවා. ඒත් එක මේ පැත්තේ යනවා Series 8 එක. ඒක වෙනවා 849යි. ඒකෙත් අද ඩිස්කවුන්ට් ප්‍රයිස් එකක් තියෙනවා. ඒක 699යි. ඒක මෙතනත් තියෙන Huawei Watch එක. Huawei Watch GT5 එක තියෙනවා. ඒක වෙනවා සාමාන්‍ය 1149ක්. ඒක අද ඩිස්කවුන්ට් එකක් යනවා 939ක. ඊට එහා පැත්තේ SE second generation එක යනවා ඒක 590යි.
ඊට උඩින් තියෙනවා iPad ඔයාලට පේනවා ඇති. iPad තියෙනවා iPad Pro එක යනවා 3799යි. ඒ වගේ මෙතනින් iPad එමත් යනවා. ඒත් එක්ක මෙතන තියෙනවා laptops laptop එකේ තියෙන Asus Vivo book එක තියෙනවා. ඒක 1190ක් වගේ වෙන්නේ. මෙතන තව තියෙනවා HP 15 එක platinum silver එක. ඒක වෙනවා 549ක්. එතකොට මෙතනක් තියෙන ලැප්ටොප්ස් මේගොල්ලෝගේ දාලා තියෙන්නේ ලැප්ටොප්ස් තමයි. ඔම තමයි ඉතින් මෙතන ෂොප් එකේ විස්තරය. තියෙන ෂොප් එක. කට්ටිය එනවා. මෙතන ගෝල්ඩ් එහෙමත් තියෙනවා. ඒගොල්ලෝ මෙතන මේ ඒ ගෝල්ඩ් වලට නම් ගැරන්ටි එක දෙනවලු අවුරුදු 2කට. මේ තියෙන්නේ ගෝල්ඩ් එහෙමත් ඒගොල්ලෝ එක්ස්චේන්ජ් කරනවා. ගෝල්ඩ් එහෙමත් සෙල් කරනවා. මේව නම් බ්‍රෑන්ඩ් නිව් ගෝල්ඩ්. මේවලට නම් 2 years ගැරන්ටි දෙනවා කියලා ඒගොල්ලෝ තමයි කියන්නේ. ඉතින් ගෝල්ඩ් ඉතින් තියෙනවා. ගෝල්ඩ් එහෙමත් තියෙනවා මේවා ඔක්කොම බ්‍රෑන්ඩ් නිව්. කැරට් 14. ඉතින් කැරට් 14ක් දෙනවා කියන්නේ. ඩයමන්ඩ් වලින් තියෙනවා මෙතන ඩයමන්ඩ්. ඉතින් ඩයමන්ඩ් අලුත් ඩයමන්ඩ් දෙනවා. ඔක තමයි ඉතින් මේ ෂොප් එක. අතන මේ කියන්නේ මෙතන මනි එක්ස්චේන්ජ් ඒ ඔක්කොම මෙතන තියෙනවා. මෙතන ඔයාලට පේනවා ඇති මෙතන මේ ෆෝන් වල මේ පෙනුම එහෙම ඇත්තටම අලුත් ෆෝන් එකක් වගේ තමයි කියන්නේ හොඳට කන්ඩිෂන් ඔක්කොම හොඳට තියෙනවා. ඇත්තටම මෙතන මමත් ඒක දැක්කම පුදුම වුණා. ඇත්තට මේ වගේ හොඳ කන්ඩිෂන් එකකින් මේ වගේ ප්‍රයිස් එකකට අපිට ෆෝන් එකක් ගන්න පුළුවන් කියන්නේ ඉතින් අලුත් ෆෝන් එකකට යනවට වඩා ඇත්තටම හොඳයි. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඔයාලට මම කියන්නවා අනිවාර්යෙන් අපි iPhone එකක් ගන්නකොට නම් අනිවාර්යෙන් මේ දේවල් iPhone එකක් ගන්නකොට නම් අපි අනිවාර්යෙන් බැටරි හෙල්ත් එක ඊට අමතරව ඩිස්ප්ලේ එක ඊට පස්සේ charging port එකයි ස්පීකරුයි ඒ ටික ඒත් එක්කම තව අනිවාර්යෙන් බලනවා කැමරා ලෙන්ස් එක කොයි වගේද කොහොමද කියලා. ඒක අපි අනිවාර්යෙන් චෙක් කරලා ගන්න. මොකද අපි පාවිච්චි කරපු ෆෝන් එකක් ගන්න යනකොට ඒක අනිවාර්යෙන් අපි ඉතින් බලන්නම ඕන කියලා. මම මතක් කරනවා මොකද කවුරු කෙනෙක් පාවිච්චි කරපු ෆෝන් එකනේ. ඒකෙන්ද අනිවාර්යෙන් මේ දේවල් බලලා ඒ දේත් අපි අනිවාර්යෙන් මතක තියාගෙන කරගන්න ඕන. හැබැයි ඇත්තටම අපි දැන් මම 17 එක ගත්දී මේ සල්ලි වලින් ලේ 4000 ගන්නට වගේ ගත්තේ. මෙතන අද නම් නෑ 17 එක මට ඔයාලට පෙන්නන්න. 17 නෑ 17 සාමාන්‍යයෙන් මෙතන යන්නේ 3000 ගානකට වගේ. එම් බලද්දි ඇත්තටම අපිට ලේ අර තියෙනනේ 17 එක ඔයාලට පේනවා ඇති. 17256 GB කළු පාට එක වෙන්නේ 3699. ඇත්තටම ලේ 1000ක් වගේ මෙතනින් ගන්නකොට ඉතුරු වෙනවා. මෙතන මේ ඒකේ බැටරි හෙල්ත් එක 100%ක්. ඒ ඇත්තටම අලුතෙන් ෆෝන් එකක් ගත්තා වගේ තමයි ඉතින්. ඒකේ මෙතන තියෙන ගොඩම වැදගත්කම. මොකද ඉතින් මට ඔයාලට අද කියන්න ඕමනාව තිබ්බේ මේ ෂොප් එක ගැන විස්තර. එහෙනම් ඉතින් අදත් මගේ මේ වීඩියෝ මෙතනින් ඉවර වෙනවා. ඒ වගේම මේ වගේ රොමේනියාවේ තියෙන මේ වගේ shops and ඒ වගේ විදින ලස්සන place වලට මම ඉස්සරහට යන වීඩියෝස් කරනවා. ඒවත් බලන්න මගේ YouTube channel එක subscribe කරගන්න කියලා ආදරෙන් කට්ටියට මතක් කරනවා. ඒත් එක්කම bell icon එක click කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් කමෙන්ට් කරන්න. වීඩියෝ එකේ තව ඉස්සරහට මගේ මාර වීඩියෝ එකක් එන්න ඕන නම් ඒක උගුරු පාල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. වීඩියෝ එක තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. එහෙනම් අපි මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනවා. හැමෝටම ජය වේවා.